අද අපි කතා කරන්නේ Perplexity කියන AI එක ගැන. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ මොකක් හරි දෙයක් සර්ච් කරනකොට Google එකට ගිහිල්ලා ඒක සර්ච් කරන්න. නමුත් Google එකේදී ගොඩක් වෙලාවට අපිට දෙන්නේ කෙලින්ම උත්තරයක් දෙනවට වඩා අපිට ඒ අපි සර්ච් කරන එකට අදාළව ලින්ක්ස් දෙනවා. ඒතර අපි ඒ ලින්ක් වලට ගිහිල්ලා තමයි අපිට අදාළ දේ ගන්න ඕන. නමුත් මේ Perplexity කියන එකේදී සියලුම ලින්ක්ස් ටික සර්ච් කරලා විශ්ලේෂණය කරලා අපිට සමරියක් දෙනවා ඒ අදාළ සෝස් එකත් එක්කම. මේකේ තියෙන විශේෂත්වම දේ තමයි අපිට ඒ කියුරේට් සෝස් එකත් මෙයා පැත්තකින් පෙන්නනවා මෙන්න මේ සෝස් වලින් තමයි මම මේ උත්තරේ ගත්තේ කියලා. මම මෙතන උදාහරණයක් විදිහට පෙන්නලා තියෙනවා give me the top 5 countries of GDP and PPP in 2025 කියලා. Google එකේදී මෙන්න මේ වගේ ලින්ක් ටිකක් අපිට දෙනවා අපි අහපු ප්‍රශ්න අදාළ. නමුත් Perplexity එකේදී දෙන්නේ එකම ගහපුවාම අපිට ඒ උත්තරේ දෙනවා හරිම නිවැරදි විදිහටම nominal GDP එක සහ GDP by PPP purchasing power parity කියන එකත් එක්කම මෙතන මෙන්න මේ පැත්තෙන් පෙන්නන්නේ අදාළ සෝස් එක. මේ ක්ලික් කරපු ගමන් එයා දීපු සෝස් එකට යනවා. එතකොට අපිට ඒකේ නිර්වද්‍යතාවය බලා ගන්න පුළුවන්. එතන උඩ ලින්ක්ස් කියලා තියෙනවා. ඒතර ඒ අදාළ ලින්ක් ටික තියෙනවා. ඉමේජ් විදිහටත් අපිට එයා උත්තර ටික දෙනවා. ඒකින්ද මේක Google එකට වඩා දැන් ගොඩක් විශේෂයෙන්ම ස්ටුඩන්ට්ස්ලා සහ ඇකඩමික් ප්‍රොෆෙසර්ස්ලා ඒ වගේම ලෙක්චර්ස්ලා තමන්ගේ ඇකඩමික් වැඩවලට Perplexity කියන එක තමයි ගොඩක්ම යූස් කරන්නේ. මේකේ තවත් දෙයක් තියෙනවා මේකේ මෙතන තියෙනවා මේ ඇකඩමික් කියලා. ඒතකොට ඇකඩමික් Perplexity ඇකඩමික් කියලා එකක් ඕපන් කරනවා. මේක ඇතුළේ ඔයාලට ජර්නල්ස්, රිසර්ච් ආටිකල්ස් ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න කෙනෙකුට හොයන්න පුළුවන් මේක ඇතුලේ. ඒ වගේම මෙතන තියෙනවා ස්පේසස් කියලා එකක්. ඒකේ ගියපුවාම අපිට අපි අර chat GPT එකේ හදා ගන්නවා වගේම අපිට ප්‍රොජෙක්ට් එකක් මෙතන හදා ගන්න පුළුවන්. එතකොට ඒක අනුව දිගටම අපිට ඒකේ වැඩ කරන්න පුළුවන්. තවත් මේකේ මේ ප්ලස් කියන බටන් එක ඔබවුවාම අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් ඉමේජස්. ඔයත් මේක යූස් කරන්න. යූස් කරලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ එක්ස්පීරියන්ස් එක. මම දැනට දැකපු ෆැක්ට් ඇන්ඩ් රිසර්ච් වලට හොඳම AI එක තමයි Perplexity AI.